සුබ දවසක් ඔයාලා එකතු වෙලානේ MTech Bro YouTube channel එකේ තාත්කාලික වීඩියෝ එකක් එක්ක මෙන්න මේ වීඩියෝ එක කතා කරන්නේ ඔයාලගේ ෆෝන් එක ගැන වැඩිපුරම හිතන ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ඇප් තුනක් ගැන. ඉතින් අපි යමු වැඩේට එහෙනම්. අපි කතා කරන පළවෙනි ඇප් එක තමයි Fast Call කියන ඇප් එක. ඔයාලා Play Store එකෙන් Fast Call කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම ඩවුන්ලෝඩ් කරන් තියෙන හින්දා ඒක ලොග් වෙනවා. මෙහෙම ඇඩ් එක ප්ලේ එකකින් අයින් වෙන්න. ඔයාලා ඒකට ලොග් වුණාම මෙතන උඩ තියෙන තිත්තු ඉරි කැල් තුන උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙතන උඩ ලෝගෝ එකක් එක්ක තියෙනවා login sign up කියලා. ඊට අපි මෙතනට ඊමේල් එකක් දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මෙතන කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. ये पासवर्ड එක මම යටට දෙන්න. මේ තමයි sign up කියන එක දෙන්න. දැන් මේක save කියලා දීලා අපි දැන් කෙලින්ම log වෙනවා. මේක අපේ ක්‍රෙඩිට් හම්බ වෙනවා. මේ ඇප් එකෙන් කරන්න තියෙන්නේ අපි දැන් කෝල් එකක් ගත්තම ඒ කෝල් එකේ අනන්‍යතාවය ඒ කෝල් එක ගන්න එකට පෙන්වන්නේ නැහැ. දැන් අපි කෝල් එකක් ගත්තොත් අපේ නම්බර් එකට පෙන්නුවොත් දැන් අපි මේ ඇප් එක භාවිත කරලා කෝල් එකක් ගත්තොත් ඒක පෙන්වන්නේ නැහැ. මේක නරක දේවල් වලට භාවිත කරන්න එපා. මේක ඊළඟ තත්පරේදීම ආරක්ෂාංශ වලට මේවා හොයාගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයා ඊට පස්සේ එන්න මෙතන කෝල් කියන එක උඩ ටච් කරලා මෙතන පැටර්න් එකේ මෙතන ඉන්දියා කියලා තියෙන එක ශ්‍රී ලංකා කියලා දාගෙන ඊට පස්සේ මෙතන ඔයාලා ඩයල් කරන නම්බර් එකේ බිංදුව අයින් කළා තමයි මෙතන ඩයල් කරන්න ඕනේ. එතන ඩයල් කරලා කෝල් එක ගත්තම ඔයාලගේ නම්බර් එක පෙන්වන්නේ නැහැ. මේක දැන් ඔයාලා එක්කෙනෙක්ට කෝල් 10ක් ගත්තොත් ඒ කෝල් 10ම නම්බර් 10කින් තමයි කෝල් එක යන්නේ. ඔයාලා ඊට පස්සේ මෙතනින් මේකේ ක්‍රෙඩිට් ගන්න ඕනේ. ඔයාලා මෙන්න මෙතනින් watch chat කියන එකෙන් විනාඩියක විතර ඇඩ් එකක් බලලා ක්‍රෙඩිට් ගන්න පුළුවන්. ඒ ක්‍රෙඩිට් වලින් තමයි අපිට කෝල් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යමු ඊළඟ ඇප් එකට. ඊළඟ ඇප් එක තමයි don't touch my phone කියන ඇප් එක. මේ ෆෝන් එක ගොඩක් සිකියුරිටි එක ගැන හිතලා කට්ටියට තමයි මේ ඇප් එක වැඩිම ඕඩු වෙන්නේ. ඔයාලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ලොග් වෙන්න. එහෙනම් මෙතන let's start කියලා බටන් එකක් ඒක ටච් කරන්න. එහෙනම් මෙතන උඩ තියෙන කතරෙන් අයින් වෙලා යන්න. දැන් ඔයාලා කරන් තියෙන්නේ මෙතන sensitive එකයි එලම් එකයි උඩරින් දාගෙන මේ pin කියන එක උඩ ටච් කරලා අපිට ඕනේ lock එකක් දාන්න. ඊට පස්සේ confirm දෙන්න. ඊට පස්සේ ඔයාලා මේ active කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක ටිකක් වෙලා හෙල්ලිච්ච ගමන් මේක එලාම් එකක් වදිනවා. මේක එලාම් ටෝන් පහක් තියෙන ඕන්න බලන්න දැන් පළවෙනි එලාම් ටෝන් එක. දැන් අපි ඒක ඕෆ් කරගන්න ඕන නම් අපි ගහපු ලොක් එක මෙතන දෙන්න වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා අපිට ඕන එලම් ටෝන් වෙනස් කරගන්නත් පුළුවන්. මේ ඇප් එක ගොඩක් සිකියුරිටි එක නම් හොඳට වැඩ කරනවා. අපි යමු එහෙනම් ඊළඟ ඇප් එකට. අපි ඊළඟට කතා කරන ඇප් එක තමයි මෙන්න මේ ඇප් එක.
අපි ඒක ඩවුන්ලෝඩ් කරගෙන ලොග් වෙමු. ඊට පස්සේ ඔයාලට මෙතන ඇලෝ කරගන්න එක දිගට ටික් තුනක් තියෙනවා. ඒව ඇලෝ කරගන්න. මේ කිසිම වෛරස් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටික් එක ඔන් කරගෙන මේ සෙටින් කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන විදිහට සෙටින් ටික හදාගන්න. ඔයාලට මේක දැන් වයිබ්‍රේට් වෙන එක ඕන් නැති හින්දා ඔයාලට දැන් මැසේජ් එකක් ආවොත් ඔයා ස්ක්‍රීන් ඕෆ් කරලා ෆෝන් එක තියලා තිබ්බොත් එයාගේ ෆෝන් එක ඔටෝ ඔන් වෙලා මෙන්න මේ විදිහට එක එක ලයිට් සිස්ටම් ටිකක් යනවා. මේක ඒ වගේ ඩිසයින් පහක් තියෙනවා. අපිට ඕන එකක් දාගන්න පුළුවන්. මේ ඇප් එකේ ඩිසයින් එකට තමයි වැඩිම ආකර්ෂණයක් තියෙන ගොඩක් කට්ටියගේ. ඉතින් අද ගෙනාවු ඇප් තුන හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා තියාගන්න.